ඔව් දැන් අපි කතා කරන්නේ දේශපාලන විද්‍යාව හා සංඛ්‍යාන විද්‍යාව අතර පවතින සම්බන්ධතාවය පිළිබඳව. දේශපාලන විද්‍යාව පමණක් නෙවෙයි ඕනෑම විෂයක් අධ්‍යයනය කිරීමේදී දත්ත රැස් කිරීම ඉතාම වැදගත් වෙනවා. සංඛ්‍යාන විද්‍යාවේදී සිදුවෙන්නේ යම් දෙයක් පිළිබඳව දත්ත රැස් කිරීම, ඒවා විශ්ලේෂණය කිරීම සහ ගබඩා කිරීම යන ආදිය. මෙම කරුණු දේශපාලන විද්‍යාවේදීද ඉතාම වැදගත් වෙනවා. වර්තමානයේ දේශපාලන විද්‍යාව අධ්‍යයනය කිරීමේදී එහි දත්ත විශ්ලේෂණය කිරීම සඳහා සංඛ්‍යා විද්‍යාත්මක මූලධර්ම වන ප්‍රස්ථාර වගු ආදිය යොදා ගන්නවා. ඊට අමතරව මාතය, මධ්‍යස්ථය, මධ්‍යග්නය, අනුපාත වැනි තවත් බොහෝ සංඛ්‍යා විද්‍යාත්මක මූලධර්ම දේශපාලන විද්‍යාවේදී දත්ත විශ්ලේෂණය සඳහා යොදා ගනු ලබනවා. මැතිවරණ දෙකක ප්‍රතිඵල සංසන්දනාත්මකව ඉදිරිපත් කිරීමේදීද, මැතිවරණයක ප්‍රතිඵල ප්‍රකාශ කිරීමේදීද, ඒ වගේමයි මැතිවරණයන් පිළිබඳව විවිධ අනාවැකි පළ කිරීමේදීද මේ කියන සංඛ්‍යා විද්‍යාත්මක මූලධර්ම බහුලව දේශපාලන විද්‍යාව තුළදී යොදා ගනු ලබනවා. ඒ අනුව අපට පැහැදිලි වෙන්නේ දේශපාලන විද්‍යාවත් සංඛ්‍යා විද්‍යාවත් අතර සමීප සම්බන්ධතාවයක් තියෙනවා. දේශපාලන විද්‍යාවට සංඛ්‍යා විද්‍යාවේ උදව් ලැබෙනවා. සංඛ්‍යා විද්‍යාවේ වැඩ කටයුතු වලට දේශපාලන විද්‍යාවේ ඇතැම් උදව් ලැබෙනවා. ඒ අනුව මේ විෂයන් දෙක තුල සමීප සම්බන්ධතාවයක් තිබෙන ආකාරය අපිට දකින්න පුළුවන්.